අද දවසේ දෙවන තරඟකාරිය පොල්ගාවලින් පැමිණි සචිත්‍රා හර්ෂණී. ඔබ හිතන්නේ මොකද්ද සචිත්‍රාගේ ගායනය ගැන සහ ඉදිරිපත් කිරීම ගැන? සචිත්‍රා මට දැනුනේ නම් හැබැයි විශ්වාසකින් ගායනා කර බවක් නම් මට දැනුන්නේ නැහැ. ඒ වගේම මේ ගීතයේ අවසාන අන්තරා කොටසේ තියෙනවා තවත් වචන පේලියක්. ඒ වචන පේලියම මම හිතන්නේ මුල් ගීතයේ තියෙනවා දෙවෙනි ගීතේ මම අහලා නැහැ. ඒ පේලියම අත්හැරලා තමයි කියුනේ කියලා මට දැනෙනවට සමහරට මෙහෙම දෙයක් වෙන්නේ අර සචිත්‍ර අහපු ඒ version එකේ තියෙන්නේ නැත්තේ මේ විදිහට තමයි වෙන්නේ. දැන් මේ පැරණි ගීත හුඟක් වෙලාවට දැන් කීප වතාවක්ම ආපහු පටිගත කිරීම වලට ලක් වෙලානේ තියෙන. එතකොට පොඩි පොඩි වෙනස්කම් එක්ක තමයි වෙනත් සංගීතඥයන් යටතේ පටිගත කරනකොට edit versions තමයි දැන් ආන්න වෙන්නේ ඉස්සරහට. සාමාන්‍යයෙන් ඉතින් වෙනදා වගේ ලස්සනට ගීතේ ගායනා කරුවා. මට හිතෙනවා මේ අර උච්ච ස්වරවලදී පොඩ්ඩක් පාලනයකින් ඔයිට වඩා ගායනා කරනවා නම් හොඳයි කියලා. නමුත් අර පහළ ස්වර නම් ඉතාමත් මිහිරි ලෙස ඔබ ගායනා කරා. සචිත්‍රාගේ අද ඇඳුම ඒ හැමදේම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ ඉන්නවාද? පොඩි ගායනේ පුංචි දේවල් තිබ්බා කියලා මටත් හිතෙනවා වෙනස්කම්. ඒව හදාගන්න වෙනවා. හොඳයි ඔබට සුබ වතනවා අපි ඉදිරියට යන්නට. නිරෝෂා කිව්වත් වගේ අද සචිත්‍ර ටිකක් ලස්සනයි තමයි. සචිත්‍ර ඔබ හිතනවාද යම්කිසි අඩුපාඩුවක් තිබුණා කියලා ගීතේ?
අඩුපාඩු තිබුණා. මම අර සමහර තැන්වල පිච්චුන්නේ නැහැ. ඉතින් ඒ කොණ්ඩේට අත තිබ්බේ මෙහෙම කරලා ඒක. නමුත් ඉතින් අපි බලමු හෙට දවසේ ජනතාව සචිත්‍ර මං හිතනවා ඉතින් සචිත්‍ර අද දවසේ තුල කරන්න පුළුවන් උපරිමයෙන්ම ඉදිරිපත් කරා. ඒ වගේම ගායනා කරා. ඉතින් සචිත්‍රාට පිරිසක් ප්‍රේක්ෂක පිරිසක් මේ වෙනකොට ඇය වෙනුවෙන් ඉන්නවා. ඇයව ඉදිරියට ගෙනියන්න බලාගෙන. ගන්න කාරණේ නේ අපි මේ අනිවාර්යයෙන්ම සචිත්‍රාට ඉදිරියට යන්න වාසනාවන්තකම ලැබෙයි අපි කියලා ඉල්ලා සිටිනවා ප්‍රේක්ෂකයන්ගෙන් සචිත්‍රා වෙනුවෙන් ඒ අයගේ SMS ඡන්දයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නැවත ඉදිරියට යන්න. හොඳයි. අපිත් එක්ක අද ඉන්නවා ගුරුවරයෙක්. අපි අහලා බලමු ඔහුගේ අදහස් කොහොමද කියලා. උපුල් සර් මොකද හිතන්නේ සචිත්‍රාගේ දක්ෂතාවයන් ගැන? මම හිතන්නේ මේ තරඟය කිසිම තරඟකරුවෙක් ඊටාම සරල විදිහට ගන්නට හොඳ නැහැ. මේක මහා දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක්. මොකද මේ තරඟෙ දිහා මුළු රටක් බලන් ඉන්නවා මේ තරඟකරුවන් කරන්නේ මොනවද කියලා. මේ හැම තරඟකරුවෙකුටම ආදරය කරන පිරිසක් රට ඇතුලේ ගොඩනැගෙමින් ඉන්නවා. එතකොට අර පිටියකට ක්‍රීඩා කරන්නට ගියා වාගේ මේ වේදිකාවට ආවහම මේ වේදිකාව තමන්ගේ. එතකොට මේ වේදිකාව සම්පූර්ණයෙන් තමන් පරිහරණය කරන්නට ඕන අපට දැනෙන්න. එතකොට තමයි තමන්ට ඡන්දයක් දෙන්නට මේක ජයග්‍රහණය කර යන්නට තමන්ගේ සියලු ශිල්පයන් ටික පෙන්වන්න ඕන කමක් තියෙනවා. නැත්තම් මේ වේදිකාව ඇතුලේ තමන් හුදකලා වෙනවා. මේ වගේ ගීතයක් කියද්දී මේක යුග ගානක් තිස්සේ ඇන්ජලින්ගේ කටහඬින් අහලා මිනිස්සුන්ට හරි හුරු ගීතයක්. එතකොට මිනිසුන්ට දැනෙන්න ඕනේ ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ඕන කාරණා තුනක්. එක්ක කියනවා ඇන්ජලින් ගුන්තලගේ ශිල්පිනියට වඩා හොඳට මෙයා කිව්වා කියලා. එහෙම නැත්නම් කියනවා ඇන්ජලින් වගේම කිව්වා කියලා. නැත්නම් කියනවා ඇන්ජලින්ට කිට්ටු කරන්නවත් බෑ කියලා. මම හිතන්නේ ඊළඟ පරම්පරාව හැම වෙලාවෙම කරන්න ඕන පැරණි ශිල්පියා කිව්ව දේ අතික්‍රමණය කරන්න පුළුවන් නම් ඒ දක්ෂතාවය මතුවෙනවා. මම හිතන්නේ මේ කාරණා ටික තරංකාරියක් වශයෙන් මේ සචිත්තටත් අනිත් තරංකරුවන්ටත් වැදගත්. Taman කොහොමද මේ වේදිකාව තුළ අපව දැනෙන්න අපිව රිද්දලා අපව නලවලා අපව හඬවලා අපව ආකර්ෂණය කරගත්තේ නැත්නම් එහෙම මම හිතනවා තරඟයකදී Tamanට ඒක අවශ්‍යයි කියලා. සචිත්‍රා දැන් ඔයාලට අවස්ථාව තිබෙනවා ඔයාලා ආදර කරන ප්‍රේක්ෂකින්ට කතා කරලා කියන්න හෙට දවසේදී කොහොමද ඔයා මේ තරගෙන් තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ කියලා. මම අද ගායනා කරපු ගීතේ ගීතේ ඔයගොල්ලෝ රස විඳනා නම් කියන්නේ මාව ඉදිරි 20 දෙනාට සුදුසුයි කියලා හිතනවා නම් මගේ අංක 26 DDS හිස්තනක් අංක 26ටයි. හරි මම කියන්න. සචිතර කියන්න ටිකක් අපහසු මම කියන්න. DDS හිස්තනක් අංක 26 යොදා 99.2කට අද තරඟය ආරම්භ කරමු මොහොතේ පටන්. හෙට උදෑසන 8යි 30ක් ඔබට අවස්ථාව තිබෙනවා. සචිත්‍රට ආදරය කරනවා නම් ඔබගේ ඡන්දය ලබා දෙන්න. ඒ වගේම ලංකාවේ ඕනෑම ජංගම දුරකථන ජාලයක් බෙවුණින් පාවිච්චි කරන්න පුළුවන්. සචිත්‍රා සුබ පතනවා ඔබට හෙට දවසේදී බොහොම හොඳ ප්‍රතිඵල ලැබෙන්න කියලා. මේ වන විට තරඟකරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔබට පෙන්වනවා අවසන්. තවත් තරඟකරුවන් 12 දෙනෙකු බලාගෙන ඉන්නවා ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමට. අපි ඔවුන්ගේ හැකියාවන් බලමු මේ විරාමයෙන් පස්සේ. Dream Star ශ්‍රී ලාංකික යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර.